සුබ දවසක් හැමෝටම. අද බිල්ඩිස් නොනිමි දෙවැනි දවස. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ සුන්දර නිවස ඉදිකිරීමට ඉඩමක් තෝරගන්නේ කොහොමද කියලා. මොනවද ඉඩමක් තෝරගන්නකොට බලන්න ඕන කාරණා? නීතිමය පසුබිම, ඒ වගේම තාක්ෂණික පසුබිම. මේ හැම දේ ගැනම අපි ඔයගොල්ලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි බලන්න ඕනි තමන්ට ඕනි මොන වගේ ප්‍රදේශයක ඉඩමක්ද කියන එක. තමන් වැඩ කරන සේවා ස්ථානයට, තමන් ජීවත් වෙන්න කැමති ප්‍රදේශයට, එහෙමත් නැත්නම් තමන් කැමති නාගරික සභා බල ප්‍රදේශයකද, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයකද, එහෙමත් නැත්නම් ග්‍රාමීය ප්‍රදේශයකද. මේ සියල්ල සලකා බලලා තමයි අපි ඉඩමක් තෝරාගත යුතු. ලංකාව වගේ රටක තමන්ගේ මුළු ජීවිතයම වෙන්නේ තමන්ගේ සුන්දර නිවස. ඒ නිවස තමන් කැමති ප්‍රදේශයක ඉදිකරවා ගැනීම තමයි තමාගේ ගතට මෙන්ම සිතට ප්‍රබෝධයක් ඇති කරන්නේ. ඊළඟට අපි ඉඩමක් ගන්නකොට සලකා බලන්න ඕනේ අපි වියදම් කරන මුදල් ප්‍රමාණය. ඒ කියන්නේ අපි ඉන්වෙස්ට් කරන මුදල් ප්‍රමාණය ගැන අපි හිතලා බලන්න ඕනේ. මොකද අපි මේ ඉඩමේ අපේම කියලා නිවසක් ඉදිකර ගන්නත් ඕනේ. මේ මූලික කාරණාවලින් පස්සේ අපි නීතිමය පසුබිම ගැන කතා කරනවා. අපි ඉඩමක් ගන්නකොට ඔප්පුවේ ඉඩම ගැන සඳහන් වෙනවා. සමහර ඔප්පුවල කුඹුර, ඕවිත එහෙමත් නැත්නම් ඉඩම කියලා සඳහන් වෙනවා. අපි මේ පිළිබඳව හොඳින් අවධානය යොමු කරන්න ඕනේ. අපි තෝරගන්න ඕන ඉඩම කියලා තියෙන බිම් කොටස. එහෙම තෝරගත්තොත් ඕගොල්ලෝ ඉදිකිරීමක් කරගෙන යනකොට ඔයාලට එන්න තියෙන ගොඩක් ප්‍රශ්න වලින් බේරෙන්න පුළුවන්. ඊළඟට අපි ඉඩමක් තෝරගන්නකොට ඒ ඉඩමේ පෙරහිමිකරුවන් ගැන අවධානය යොමු කරන්න ඕන. ඒකට අපි පත්තිරු බලන්න ඕනේ. ඒකට ඒ ඉඩම අයිති ඉඩම් කන්තෝරුවට හෝ කච්චේරියට ගිහිල්ලා අවුරුදු 25ක්වත් පරණ පත්තිරු අපි බලන්න ඕන. මේ පියවර සියල්ලකින්ම පස්සේ ඒ ඉඩම නිර්වෝල් ඉඩමක් බවට අපිට ඔප්පු කරගන්න පුළුවන්. අපි මෙහිදී ඉඩමේ හිමිකාරීත්වය මින් පෙර පවරා ඇති ආකාරය පිළිබඳව අවධානය යොමු කරනවා. එමගින් මෙම ඉඩම තෑගි ඔප්පුවකින් පවරලාද හිමිකාරීත්වයකින් පවරලාද කියලා අපිට අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම අපි බලන්න ඕනි මෙම ඉඩමේදී නිදහස් නොකරන ලද උකස් පවතිනවාද යන බව. මොකද අපිට මේ ඉඩම විකිණීමට යන අවස්ථාවකදී තව කෙනෙකුට උකස් කරලා හෝ බැංකුවකට උකස් කරලා තියලා වැනි අවස්ථාවල් තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ඉතින් වෙන දේ මම කියන්න ඕන නෑනේ. මොකද ඉඩම් නඩුවක් සාමාන්‍ය නඩුවකට වඩා වැඩි කාලයක් පවතිනවා. ඒ වගේම මේක අතිනාගරික පරිසරයක පිහිටලා තියෙනවා නම් UDA එහෙමත් නැත්නම් නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතියක් සඳහා පවරා ගැනීමට අදහස් කර තිබෙනවාලු. කර්මාන්තපුරයක් ආසන්නයේ තිබෙනවා නම් BOI කලාපයක් ආසන්නයේ තිබෙනවා නම් ඒට පවරා ගැනීමට අදහසක් තිබෙනවාද යන්න සොයා බැලීම වටින කාරණයක්. ඊළඟට අපි මේ ඉඩමේ ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න ඕන. නගර සභා, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක අවම වශයෙන්ම නිවසක් ඉදිකිරීම සඳහා පර්චස් 6ක බිම් කොටසක් අවශ්‍යයි. ඊට අඩුයි නම් ඒ ඉඩම්වල නිවාස හෝ ඉදිකිරීමක් කිරීම සඳහා අවසර හිමි වන්නේ නැහැ. ඒ වගේම ඒ ඉඩම්වල මායම් පිළිබඳවත් අපි සැලකිලිමත් වෙන්න ඕන. නිවාස සැලැස්මක ඉඩමේ මායම් පිළිබඳව සැලකිලිමත් යුතු කාරණාව තමයි ඉඩමේ හැඩය. සමචතුරස්‍රාකාරයේ නම්, ඍජුකෝණාශ්‍රාකාරයේ නම්, ත්‍රිකෝණාකාරයේ හෝ අසමමිතික ඉඩම් වැනි විවිධ හැඩයන්ගෙන් යුතු ඉඩම් තියෙනවා. අපි නිවසක් සෑදීමට ඉඩමක් තෝරා ගැනීමේදී බොහෝ දුරට ඍජුකෝණාශ්‍රාකාර ඉඩමක් තෝරා ගැනීම වඩා යෝග්‍ය වෙනවා. මොකද ත්‍රිකෝණාකාරයේ හෝ වෘත්තාකාරී ඉඩම් වලට ගියාම වාස්තු ප්‍රශ්න වැනි ගැටලු පැන නැගෙනවා. මේ සියලු ප්‍රශ්න මගහරවා ගැනීමට තියෙන පහසුම ක්‍රමය තමයි නිසි හැඩයකින් යුත් ඉඩමක් තෝරා ගැනීම. එහෙනම් මං හිතනවා ඕගොල්ලන්ට ඉඩමක් තෝරා ගැනීම පිළිබඳ දල අදහසක් ලැබෙන්නේ නැති කියලා. මේ විදිහට සීන නිවස ඉදිකර ගැනීමට තෝරගන්න ඉඩම ඔයාලට ගැළපෙන හොඳම ඉඩමක් විදිහට තෝරගන්න බලන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු කොහොමද ඕගොල්ලන්ට සැලැස්මක් අඳිනකොට සැලැස්මක් අඳින්න වාස්තු විද්‍යාඥයෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක් තෝරගන්නකොට බලන ඕනි කාරණා කියලා. එකතුලා ඉන්න අපිත් එක්ක තමන්ගේ සීන නිවස තවදුරටත් සීනයක් නොවන්නට නිවැරදි පාර පෙන්වන්න. ඔයගොල්ලන්ගේ සීන ඉදිකිරීම ගැටලු සඳහා නොනිමි ඉන්ජිනියරින් ප්‍රයිවට් ලිමිටඩ් අපායතනය අමතන්න.